ආයුබෝවන්. එදා වීඩියෝ එක වගේම ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරගෙන අදත් ආවා. ඔයාලගේ දැනුමට එකතු කරගන්න පුළුවන් ගොඩාක් දේවල් අරගෙන. ඒකට ඒ කතා බහට අද අපිත් එක්ක එකතු වෙනවා. අප සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකතුමා වගේම මහාචාර්ය පී.වී. ගුණරත්න මහතා. ආයුබෝවන් සර්. අද අපි කතා කරන්න යන්නේ කොහොමද ඔයාලට සෝලාර් පැනල් එකකින් මුදල් ලැබෙන්නේ කියලා, මුදල් ලැබෙන ක්‍රමයක් ගැන. මහාචාර්යතුමනි, කොහොමද අපිට මේ සෝලාර් පැනල් වලින් මුදල් එන්නේ? මේකේ මුදල් ලබා ගන්න ඕනෑම තරාතිරම කෙනෙකුට පුළුවන්. දැන් අපේ ලංකාවේ හිතනවා මේකට ලොකු මුදලක් යොදවන්න ඕනේ මේකෙන් මුදල් ගන්න කියලා. හරි? ඒකෝට මේ මිත්‍යා මතය නැති කරන්න තමයි අපි මේ දැනුම දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මේකෙන් මුදල් ලබන අය මේ අනිවිදේ අනිත් අයට දෙන්නේ නැහැ. ඒගොල්ලෝ තමුන් ඒකෙන් ආදායම ලබලා සද්ද නැතුව ඉන්නවා. එතකොට මේ දැනුම දෙන්න සුදුසුම ආයතන සහ පුද්ගලයෝ තමයි අපි. ආයතන වශයෙන් අපි සෝලාර් පවර් මම සම්බන්ධ සෝලාර් පවර් කම්පැනි 3ක් තියෙනවා. එකක් තමයි විශ්වවිද්‍යාලයේ ප්‍රයිවට් ලිමිටඩ් කියන්නේ. අනිත් එක තමයි කිරුවේ එනර්ජි සිස්ටම්ස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් කියන්නේ. අනිත් එක PV Forum Guarantee Limited. මගේ නම පී.වී. ගුණරත්න වගේම මේ සෝලාර් ඉන්ඩස්ට්‍රි එකට මුළු ලෝකෙම කියන්නේ PV ඉන්ඩස්ට්‍රිය කියලා. PV කියන්නේ ෆොටෝ වෝල්ටික් කියන තේරුම. ෆොටෝ වෝල්ටික් කියන ග්‍රීක නම. ඒ කියන්නේ ෆොටෝ කියන්නේ සූර්යාලෝකය, වෝල්ටික් කියන්නේ සූර්යාලෝකයෙන් විදුලියක් උත්පාදනය වෙනවයි කියන්නේ. එතකොට මගේ නම මගේ දෙමෝපියෝ PV කියලා තියෙන්නේ. මම මේ PV ඉන්ඩස්ට්‍රියට මේ ලංකාවේ විප්ලවයක් කරයි කියලා හිතලාද නැත්නම් මම දන්නේ නැහැ. හැබැයි මම මේ ලංකාවේ PV ඉන්ඩස්ට්‍රියේ විප්ලවීය හැරවුම් ලක්ෂ්‍යය තියපු පුද්ගලයා කියලා මම නිහතමානීව කියනවා. ඒ කියන්නේ මට ඒක කාගෙන්වත් දෙලිත් එකක් ගන්න නෙවෙයි. එතකොට මම එහෙම කියන්නේ මම මේ ශාස්ත්‍රයේ අවුරුදු 25ක් මේ ශාස්ත්‍රයේ ආයතන ප්‍රධානියෙක් විදිහට ප්‍රොජෙක්ට් වල ස්ටේක් හෝල්ඩර් කෙනෙක් විදිහට මම ඉඳලා සහ අදටත් ඉන්නවා. ඒ නිසා මේ ගැන කතා කිරීමට අත්දැකීම් සාහිත්‍ය පුද්ගලයා ලංකාවේ මම කියලා මම හිතනවා. මට වඩා තාක්ෂණික වශයෙන් විදුලි ඉංජිනේරු විද්‍යාව දන්න අය ඉන්නවා මේකේ. හැබැයි සෝලාර් පවර් වලට අවම උපාධියක් හෝ ඩිප්ලෝමාවක් හෝ මේ රටේ නිර්මාණය වෙලා නැහැ. ඒක නිර්මාණය කරන්න කටයුතු කරමින් ඉන්නේ, කටයුතු කරලා තියෙන්නේ අපි කියන එක මම නියතමානීව කියනවා. එතකොට මහාචාර්යතුමනි, කොහොමද ඒ කියන්නේ අපේ රටේ පුද්ගලෙක් කොහොමද මේ සෝලාර් පැනල් සිස්ටම් එකක් මිලදී ගන්න? ඔව්. මේක මිලදී ගන්න මේකෙන් මුදල් උපයන්න විදුලි බල මණ්ඩලයේ සම්බන්ධතාවයේ තිබිය යුතුම නැහැ. විදුලි බල මණ්ඩලයේ සම්බන්ධතාවයේ නැති අයට සෝලාර් විදුලිය ලබා ගන්න පුළුවන්. අපි ඒකට කියනවා off grid කියලා. අපි 2000 ඉඳලා 2012 වර්ෂයේ වෙනකම් අපි කටයුතු කළේ විදුලි බල මණ්ඩලයේ හෝ සුනිත්‍ය වර්ෂක්තිය අධිකාරිය කියන රජයේ ආයතන දෙක සම්බන්ධව නෙමෙයි. අපි ඒ කාලේ ගමේ ගෙවල් වලට විදුලිය දුන්නේ අපේ පළවෙනිම ව්‍යාපෘතිය නම ගමට ලයිට්. ඒ ගමට ලයිට් කියන ව්‍යාපෘතිය යටතේ අපි වැඩ කළේ ලයිට් නැති ප්‍රදේශවල ජනතාවගේ ගෙවල් වලට අපි සෝලාර් පවර් හරහා විදුලිය ලබා දුන්නා. ඒ ලබා දුන්නේ DC කරන්ට් එක. DC කරන්ට් කියන්නේ බැටරි කරන්ට් එක. ඒ කාලේ ඒ කරන්ට් එකේ පුළුවන් උනේ
බල්බ් කීපයක් දැල්ව ගන්න black and white TV එකක් බලන්න ඒ වගේ ෆෝන් එක charge කරගන්න වගේ පොඩි වැඩ කොටසක්. අද එහෙම නෙමෙයි. අද තාක්ෂණයේ දියුණුව. අද ලයිට් ලංකාවේ විදුලි මණ්ඩලයේ විදුලිය නැති තැනකට වුණා. විදුලිය තියෙන තැනකට වුණත් විදුලි මණ්ඩලයේ විදුලිය විසන්ධි කරලා මේ සෝලර් පවර් විදුලිය ලබාගෙන DC නෙමෙයි AC විදුලිය ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඒ සිස්ටම් එකට අපි කියනවා එනර්ජි ස්ටෝරේජ් සිස්ටම් කියලා. මේ එනර්ජි ස්ටෝරේජ් සිස්ටම් හරහා විදුලිය AC විදුලිය AC විදුලිය කියන්නේ මේන් කරන්ට් එකේ විදුලිය අද මිනිසුන්ට ලබා ගන්න හැකියාව තියෙනවා. ඒක කිලෝවොට් එකේ ඉඳලා කිලෝවොට් මෙගාවොට් ගාන දක්වාම උනත් ලබා ගන්න පුළුවන්. ඒ නිසා තවදුරටත් විදුලි බල මණ්ඩලය මේ විෂයේ මේ ලංකාවේ තීරකෙක් නෙමෙයි. ඒගොල්ලෝ තීරකය වෙන්න හැදුවට ඒ තීරකයා එයා නෙමෙයි. මේකේ හැබෑ තීරකයෝ ජනතාව. හැබෑ තීරකයෝ සෝලර් පවර් සමාගම්. හරිද? ඒකට මේ පණිවිඩය දෙන්න ඉතාලි සුසු පුද්ගලයෝ තමයි සෝලර් පවර් සමාගම් වල කටයුතු කරන අපි වගේ අය. මොකද අපි මේකේ සෝලර් පරිපාලනය, තාක්ෂණය, ඒ වගේම මූල්‍යකරණය මේ සියල්ලම අවබෝධයේ තියෙන තමයි සෝලර් පවර් සමාගම. ඒකෙම මම ගැන කිව්වා. ඒකට මම මේ ගැන කියන්න ඉතාම සුදුසුෙක් කියලා මම නිහතමානීව ප්‍රකාශ කරන්න කැමතියි. ඔව් මහාචාර්යතුමා එතකොට කොහොමද මේ අපි මේ සෝලාර් පැනල් සිස්ටම් එක කොහොමද අපි මිලදී ගන්නෙ? එතකොට කොහොමද ඒ හරි පැහැදිලි දැන්. ඔබ මේ කලින් අහ ප්‍රශ්න මගේ තාම හරි උත්තරයක් ලැබුණේ නැහැ. ඒක මෙහෙමයි. මේකේ මිල ගණන් එකපාරටම ලක්ෂ ගණනක් කියලා කිව්වහම මිනිස්සු හිතනවා අයියෝ කොහොමද අපි ගන්නෙ කියලා. එහෙම නෙමෙයි. ඒ ලක්ෂ ගණනක් වුණත් මේක ගන්න පුළුවන් එක්කෝ අත්පිට මුදලට. එහෙම නැතිනම් බැංකු ණයක් කරා. එහෙමත් නැත්නම් පොලි රහිත මාස 6කින් වගේ අපේ වගේ සමාගම් වලින් අපි දෙනවා. එහෙම ගන්න පුළුවන්. එහෙමත් නැතිනම් තමුන්ගේ දායකත්වය සමස්ත වටිනාකමෙන් 5% විතර දාලා අපේ සමාගම් වලින් අපි ඉතුරු 95ම ණය පදනමට ලබා දෙනවා. එතකොට මේ ණය පදනමට අරගත්තාම මේකට අපිට විදුලි මණ්ඩලයේ සහිත විදුලි මණ්ඩලයේ සම්බන්ධතාවයේ සහිතව ඉන්න පුද්ගලයෙක් මේක ගත්තොත් එයාට අවුරුදු 20ක් විදුලි මණ්ඩලයේ මුදල් ගෙවනවා. එතකොට උදාහරණයක් වශයෙන් ලක්ෂ 10ක මුදලක් ණයට අරගෙන මේ සිස්ටම් එකක් ගත්තොත් යම් කිසි පුද්ගලයෙකුට දැනට ගෙවන මුදල අනුව රුපියල් 22000ක් විතර මාසෙකට ලැබෙනවා. එතකොට එයා ඒකෙන් 5%, ඒ කියන්නේ 5%යි කියන්නේ ලක්ෂ 10න් 5% කියන්නේ 50000 ගෙවුවහම එයාට පුළුවන් අර කිලෝවොට් 7ක විතර සිස්ටම් එකක් අපේ සමාගම වල ලබා ගන්න පුළුවන්. එතකොට එයාට මාසෙකට රුපියල් 22000ක් විතර හම්බ වෙනවා. නමුත් ණය වාරිකයේ වෙන්නේ රුපියල් 13000 ගන්නට විතර. 13500ක් වගේ වෙනවා. එයාට තව රුපියල් 7-8000ක් ණය ගෙවද්දිත් ලැබෙනවා. ඔව්. ණය ඉවර වුණාම අවුරුදු 10කින් ණය ඉවර වුණාම තව අවුරුදු 10ක් කෙලින්ම 22000ම හම්බෙනවා. ඒතර විදුලි මණ්ඩලයේ සම්බන්ධතාවය නැති තැනකට ගැහුවත් එයා විදුලි බලයට ගෙවන බිල ගෙවන්නේ නැති නිසා එයාගේ ලැබෙන ආදායම නෙමෙයි එයාගේ අත ඉතිරි වෙන ආදායම ගණන් බැලුවා අර මාසෙට 22000ට වඩා වැඩි. ඒ නිසා විදුලි මණ්ඩලයේ සම්බන්ධතාවය නැතයි කියලා විදුලි මණ්ඩලයේ සම්බන්ධතාවය දැන් ඒගොල්ලන්ගේ ධාරිතාවය ඉවරයි. ඒගොල්ලන්ගේ ට්‍රාන්ස්ෆෝමර් ධාරිතාවය ඉවරයි. දැන් අපිට මෙහෙම ගන්න බෑ කිව්වා කියලා කවුරුවත් මේකෙන් අඩියක් ආපස්සට ගන්න ඕනේ නැහැ අපිත් එක්ක.
අපිත් එක්ක කියන්නේ අපේ සමාගම් එක්ක. අපි දන්නවා සමහර සමාගම් සෝල සමාගම් මේ අපේ මේ එනර්ජි ස්ටෝරේජ් සිස්ටම් ගැන දන්නේ නැහැ. ඒ ගැන අත්දැකීම නැහැ. ඒවා කලින් කරලා නැහැ. ඒගොල්ලෝ ඊයේ පෙරේදා මේවට ආපු අය. සමාගම් ලොකුයි. හැබැයි ඇවිල්ලා තින්නේ අද ඊයේ. අපි එහෙම නෙමෙයි. මේකේ උපරිම කාලය අවුරුදු 25ක්. එදා තමයි මේ ලංකාවේ මේක පටන් ගත්තේ. එදා ඉඳලා මේ දක්වා අපි ඉන්නවා ඉදිරියට දිගටම ඉන්නවා. අපි දන්නවා අපි සදාකාලික නැහැ. හැබැයි අපිට පුළුවන් සමාගම සදාකාලික කරන්න. ඉරහඳ පවතින තාක්කල් මේ සමාගම් පවතින විදිහට අපි අවශ්‍ය පදනම දාලා තියෙනවා. ෆවුන්ඩේෂන් එක දාලා තියෙනවා. ඒ නිසා අපිත් එක්ක එකතු වෙලා මේ ගමන ගිහිල්ලා තමුන්ගේ ආර්ථික ප්‍රශ්න තිරසාර ලෙස විසඳ ගන්න පුළුවන් එකම වැඩ පිළිවෙල මේක. එතකොට ඔබතුමා කියන්නේ අපේ රටේ විදුලි බල අමාත්‍යාංශයේ එතකොට විදුලි බල ශක්තිය නිපදවන කර්මාන්තය නඩත්තු කරන්න යන මුදලින් අපේ රටේ මේ වගේ සෝලාර් පැනල් නඩත්තු කරොත් අපිට ලොකු ආදායමක් ගන්න පුළුවන් කියලා. අනිවාර්යයෙන් අපි ඒක බලනකොට කියනවා විදුලි බල මණ්ඩලයට අපි දන්නවා විදුලි බල මණ්ඩලය අවුරුදු ගානක් පාඩු පිට පවත්වාගෙන ආවා රජයේ ආධාර මුදල් වලින් රජයේ භාණ්ඩාගාරයේ මුදල් වලින් ඒ භාණ්ඩාගාරයේ මුදල් වලින් මේ සෝල ගන්න අයට යම්කිසි සහන ආධාරයක් ලබා දෙනවා නම් රජයේ විශාල පිටුවහලක් වෙනවා. හැබැයි අපි දන්නවා ඒක කරන්න රජයේ කැමති වුණා මේ රජයේ පාලනය කරන බටහිර රටවල් ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා ඒ රජය පවතින රජය වෙන්න පුළුවන්. ඉස්සරහට එන රජයක් වෙන්න පුළුවන්. මේකට සල්ලි 7ක්වත් නොදුන්නා අපිට ප්‍රශ්නයක් නැහැ. ජනතාව විදියට මේකට දායක වෙලා ජනතාවගේ ආර්ථික ප්‍රශ්නේ නිරසාර විදියට නැති කරගන්න තියෙන එකම ප්‍රබලය මේකයි කියලා කියනවා. මොකද අපි දන්නවා අපි අපිට පුළුවන් විවිධ ක්‍රම වලට මුදල් හොයන්න, ගොවිතැන් කරලා හොයන්න පුළුවන්, වගා කරලා හොයන්න පුළුවන්. නමුත් ඒ හැම එකටම දේශගුණේ, කාලගුණේ හරස් වෙනවා. මේකට ඒ මුකුත් බලපාන. ඉරහඳ තියෙන තාක්කල් මේකෙන් ආදායමක් ලැබෙනවා, මේකෙන් බලශක්තිය උත්පාදනය වෙනවා. ඉරහඳ නැති වෙච්ච කාලයකට ඒකත් නැහැ, අපිත් නැහැ. ඒ නිසා අපි ඉන්නකම් ආදායමක් ලබා ගත හැකි ඉහළම හොඳම ප්‍රභවය මේ සූර්ය ශක්තියයි කියලා මේ පළවෙනි බලශක්ති ක්‍රියාපතිය ESD ප්‍රොජෙක්ට් එක 2000 අවුරුදු පටන් ගත්ත දවසේ ඉඳලා මම එකහෙලා කියපු පුද්ගලයා. මම ඒකේ ස්ටේක් හෝල්ඩර් කෙනෙක් වෙලා හිටියා. අපි දන්නවා අර බුදුහාම මේ සිදුවත් කුමාරයා අර ඉපදිච්ච වෙලාවේ ඉපදිච්ච කාලේ අර අසිතතාව සමහර මතක විදියට අර තාපසයෝ මම හිතන්නේ අත් දෙකම ඉස්සුවා. ඒ කියන්නේ මෙයා බුදු ඒ කියන්නේ පැවිදි වුණොත් බුදු වෙනවා. ගිහි වෙලා හිටියෝ ශක්තිති රජ වෙනවා කියලා තමයි අත් දෙක ඉස්සුවේ. හැබැයි එක තාපසයෙක් මට මතක අසිතතාව උසාවි මට වැඩි මතක නෑ. එයා මම දන්නේ එයා තනි අතක් ඉස්සුවා. එයා ඉස්සුවේ නෑ මෙයා ඒකාන්තයෙන් බුදු වෙනවා කියලා. එතකොට ESD ප්‍රොජෙක්ට් එකේ 2006 අරමුණ උනේ විකල්ප බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලිය උත්පාදනය. ඒතකොට ඒ යටතේ විකල්ප බලශක්ති විදිහට සෝලර් පවර්, වින්ඩ් පවර්, වින්ඩ් පවර් කියන සෝලම් බලය ඊට අමතරව මේ මුහුදු රළ, හරි මුහුදු රළ. ඒ වගේම වේස්ට් කියන්නේ අපද්‍රව්‍ය. ඊට අමතරව පොළවේ earth මේ පොළවේ විදුලිය ගන්න. ඒක ඊට අමතරව ඩෙන්ඩ්‍රෝ පවර් කියන්නේ දර වර්ග පුච්චලා ඒකේ තාප ශක්තිය ඒක තාප බලාගන්න. නෑ තාප බලාගන්න. මේ ඒ තාපයෙන් කරකවලා විදුලිය උත්පාදනය. ඒතර මේ ක්‍රම 6ක් 7ක් විතර විකල්ප බලශක්ති ප්‍රබලයන් විදිහට ඒ වෙලාවේ හඳුන්වා දුන්නා. හැබැයි මම එදත් කිව්වා ලංකාවට සහ ලෝකෙට ගැලපෙන්නේම සෝලාර් පවර් කියලා. ඒතකොට අනිත් විද්වත්තු ඒකට විවිධ විරෝධතා ඉදිරිපත් කළා. විවිධ මතවාද ඉදිරිපත් කළා. හැබැයි අද මං එදා කියපු යථාර්ථය අද ඉෂ්ට වෙලා තියෙනවා. අද
ලෝකෙටම දෙයලා තියෙනවා. මේ විකල්ප බලශක්තිය ප්‍රබෝධයන්ගේ ඕනෑම තැනකට ඉතාමත්ම උචිත විකල්ප බලශක්තිය ප්‍රබෝධය තමයි සූර්ය බලශක්තිය කියන්නේ. එතකොට සර් දැන් අපිට සාමාන්‍යයෙන් ගෘහස්ත විදුලිය විතරක් නෙමෙයි. එතකොට අපිට දැන් ලොකු ඉඩමක් තියෙනවා නම් ඒ වගේ මේ ලොකු ඉඩමක් තියෙනවා නම් ඒකටත් අපිට සෝලාර් පැනල් යොදලා ආදායමක් ගන්න පුළුවන් නේද? පුළුවන්. අපි ගෙවල් වල ගහන එකට අපි කියනවා රූෆ්ටොප් සෝලාර් කියලා. අපි ඔය ග්‍රවුන්ඩ් වල ගහන එකට කියනවා ග්‍රවුන්ඩ් මවුන්ටින් කියලා. එතකොට ග්‍රවුන්ඩ් මවුන්ටින් ඒකට ලෝකෙ කියනවා සෝලාර් ෆාම් කියලා. ඒ කියන්නේ අක්කර 100,000 ගණන් භූමිවල මේ සෝලාර් පැනල් ගහලා විදුලිය උත්පාදනය කරනවා මෙගාවොට් ලෙවල් එකට. හරිද? ඒ නිසා රූෆ්ටොප් සෝලාර් තමයි දැන් ගොඩක් බහුල වෙලා තියෙන්නේ. අපි කියන්නේ රූෆ්ටොප් එකේ ඉඳලා ග්‍රවුන්ඩ් මවුන්ටින් වලින් ඒක සහ එතනින් එහාටත් යන්න පුළුවන්. එතකොට අපිට මේ වීදි ලාම්පු විදියට ඒ කියන්නේ අපේ මේ ගාඩන් එක අලංකාර කරගන්න මේ ගාඩන් ලයිට් ගොඩක් තියෙනවා. සෝලාර් වලින් පාවිච්චි වෙන තව උපකරණ ගොඩක් තියෙනවා. එකක් තමයි සෝලාර් හොට් වෝටර් සිස්ටම් කියන එක උණු වතුර ලබා ගන්න පුළුවන් අපිට. සෝලාර් ගාඩන් ලයිට්, සෝලාර් වීදි ලාම්පු, ස්ට්‍රීට් ලයිට්, සෝලාර් වෝටර් පම්ප්, සෝලාර් එයාර් කන්ඩිෂනර්ස්. හරි. මේ වගේ මේ ප්‍රධාන විදුලිය නැතුව සෝලාර් පවර් වලින් විතරක් පාවිච්චි කරන්න පුළුවන් ආම්පන්න ගණනාවක් තියෙනවා. ඒ ඇතුලේ තමයි සෝලාර් වාහනක් තියෙන්නේ. හරි. එතකොට මහාචාර්යතුමනි දැන් අපි මේ ඉදිරියේදී භාවිත කරන්න යන්නේ ගොඩක් දුරට විදුලි ඒ කියන්නේ විදුලියෙන් මේ දුවන වාහන. එතකොට දැන් අපි විදුලි මේ ආරෝපණයකින් ලබා ගන්න විදුලියට වඩා අපිට ආර්ථිකමය වාසියක් තියෙන්නේ මේ ඒ වගේම අපේ රටට යහපතක් වෙන්නේ මේ සෝලාර් පැනල් මේ වාහන වලින් නේද ගොඩක්? ඔව්. දැන් අපි ඒ කියන්නේ අපේ සාමාන්‍ය විදුලිය අපි දන්නවා ජල විදුලි බලාගාර වලින් ගන්න පුළුවන්. අපි දන්නවා අපේ ලංකාවේ වැඩිපුරම තාප බලාගාර තියෙනවා. ඒකට ගල් අඟුරු බලාගාර තියෙනවා. දැන් ওই LNG කියලා තියෙනවා. LNG කියන්නේ liquid nitrogen gas කියන එක. හරිද? මේවා ඔක්කොම සල්ලි කන රට ණය වෙන විකෘති ප්‍රබලය. මේවා කිසිසේත්ම අපි වගේ රටවලට අනවශ්‍යම දේවල්. ඒවා අර කොමිස් කාක්කන්ට කොමිස් ගන්න හදපු වැඩපිළිවෙල. අපි ඒවා එක හෙලා ප්‍රතික්ෂේප කරනවා. මේකේ කොමිස් දෙන්නේ කාටවත්. මේකේ කොමිස් එක ඉන්නේ රටේ සාමාන්‍ය පාරිභෝගික සාමාන්‍ය මිනිස්සුන්ට. අපි දන්නවා ඒ කොමිස් දෙන්න ඕනින් තමයි අදානිට මේ මෙගාවොට් 2600ක් දෙන්න දැස්සි කලේ. මේ ආණ්ඩුව මේකට අපි තරේ විරුද්ධ වුණා. මේ කියන්නේ ලොකුට කතා කරන වෙනම කතා කරන්න ඕනේ. අපි මේ ආණ්ඩුවට උදව් කරපු අය. ආණ්ඩුව බලයට ගේන්න උදව් කළා. හැබැයි මේ ජරා වැඩේ මේ ආණ්ඩුවේ තීන්දුව ගත්තා. හැබැයි අපි ඒගොල්ලන්ට අමනාප වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා මේ ලෝක බලවතාගේ හස්තේ තුල ක්‍රියාත්මක වෙන්නේ අපි වගේ රටවල් වලට. මේ ලෝක බලවතාගේ අනසක අනු වැඩ කරන්න වෙනවා කියන්නේ. ඒක දන්න හින්දා අපි ආණ්ඩුවට විරුද්ධ වෙන්නේ නැත්නම් අපි ආණ්ඩුවේ පාර්ශවකරු විදිහට වැඩ කරන්නේ අපි උදව් කළා. අපි එදාම මේකෙන් අයින් වෙනවා. ජනාධිපතිතුමාට ලියලා කියලා. හැබැයි තව මේක කළේ නැහැ. මොකද අපි තවමත් බලාපොරොත්තු වෙනවා මේගොල්ලෝ රට හදයි කියලා. හරිද? ඒක ඕවගේ දේවල් වල දිගපළල අපිට හොඳට තේරෙනවා. ඒකෝට අපි දන්නවා ඒක ජනාධිපතිතුමාටවත් ඊට වඩා තීන්දුවකට එන්න බෑ කියලා. මොකද අපි A to Z මේක දන්නවනේ කතන්දරේ. නැත්තම් එයාට මේ තීන්දුව අරගෙන එයාට සිද්ධ වෙනවා ගොඩබේ මහත්තයාට වගේ තටතල දුවන්නේ.
අපි එතෙන්ට එන්න දුවනට කැමති නැහැ. මොකද අපි උදව් කරලා බලයට පත් වෙන්න උදව් කරපුවා. ඒ නිසා මෙතන දේශපාලනයක් නෙමෙයි කතා කරන්නේ. අපි කියන්නේ බල ශක්තියෙන් අපිට අපේ හැම පුරවැසියෙකුටම ස්වයං පෝෂණය වෙන්න අයිතියක් තියෙනවා. අපි ඒක කරනවා. අපට කරන්න පුළුවන්. ආණ්ඩුවක සහයෝගය දෙනව නම් අගය කරනවා. නොදුන්නත් පුළුවන් කියන පණිවිඩය තමයි මේ කියන්නේ. ඔව්. සර් අපේ දැන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා දුරකථන අංකයක් අපේ හොට්ලයින් එකක් තියෙනවා 0.77යි 470යි 23යි 17 කියන අංකය. ඒකට අපේ සෝලාර් ඉන්ඩස්ට්‍රි එකේ අපි ලොකු වැඩ පිළිවෙලක් තියෙනවා. හැබැයි අපේ තියෙන්නේ හිමින් යන්න බොහෝ දුර යයි කියන කියමන උඩ අපි බොහොම හිමින් තමයි මේ ගමන යන්නේ. හිමින් යන්නේ. එතකොට අපි දන්නවා අපිට වඩා පස්සේ පටන් ගත්ත සෝලාර් කම්පැනි අපිත් අභිබවලා ඒගොල්ලෝ අපිට උඩට ගිහිල්ලා අපිට පයින් ගහන බවත් අපි දන්නවා. ඒ වුණාට අපේ අරමුණ ඒගොල්ලෝ ගාව නැහැ. ඒගොල්ලන්ගේ තියෙන්නේ ලොකු සෝලාර් ටිකක් ගහලා සාක්කුව පුරවගෙන මාරු වෙන්න. අපේ අරමුණ එදා ඉඳලම පොඩි මිනිස්සු ගොඩකට මේ පහසුකම දීලා අපි දන්නවා ඔලු ගෙඩි ගොඩකට පහසුකමක් දෙනකොට හෙඩේක් එක වැඩි කියලා. හෙඩ්ස් ගොඩක් එනකොට හෙඩේක් එක වැඩි. හැබැයි අපි හෙඩේක් දැක්ලා අපිට හොඳට පුරුදුයි. අනිත් අයගේ හෙඩේක් එක අපිට හෙඩේක් එකක් දෙලක් නැහැ, කරගෙනත් නැහැ. ඉස්සරහට අපි දන්නවා ඒක වෙන්නේ නැහැ කියලා. මොකද අපි ප්‍රජා සංවිධාන පිටවල සමාජ ක්‍රියාකාරී විදිහට වැඩ කරලා මිනිස්සුන්ට අතහිත දීලා මිනිස්සුන්ට ණය පාසුකම් දීලා ඒවා කපා හැරලා ගොඩක් දේවල් කරලා තියෙනවා. ඒ නිසා අනිත් අයගේ හෙඩේක් එක අපි ගන්න ලෑස්ති ඒගොල්ලන්ගේ සෝපත්භාවය වෙනුවෙන්. මේක අපි දැනම ගන්න හෙඩේක් එක. අපි දන්නවා ඒක. හැබැයි එහෙම කවුරු හරි ගන්න එපා නේද? කවුරු හරි ගන්න ඕනේ. ඒව නැතිනම් කවදාවත් අපි හැමදාම මේ සුද්දන්ට එදා යටත් උනා මේ 1915 දී මේ එතකොට 1948 දී අපි ඊට වඩා යටත් උනා කියලා තමයි අපි කියන්නේ. ඊට වඩා යටත් උනා 1915 ඉඳලා 48 වෙනකන් සුදු සුද්දන්ටයි අපි යටත් වෙලා හිටියේ. 48න් පස්සේ කළු සුද්දන්ට අපි යටත් වෙලා හිටියේ. පාට වෙනස් වුණා. කොටියගේ පොල්ලිමා මේ කැලේ මාරුණාට කොටියගේ පොල්ලි මාරුනේ නැහැ. හරිද? දැන් සුදු සුද්දා එදාට වඩා හොඳට අපෙන් ජීවත් වෙනවා. අපේ දේ උරන් ගන්න. අපිට ලෙඩ ගොඩක් දාලා තියෙනවා. අපිට හෙල්ලෙන්න බැරි වෙන්න අපේ අතපය බැඳලා තියෙනවා. ඉතින් ඒවා කියන්න මෙතන වෙලාව නෙමෙයි. ඒකත් වෙලාව කොහොම අපි කියනවා. මොකද මේ රට දැන් අපි මද මේ අවුරුදු 815 නෙමෙයි 1505 ඉඳලා නේ 1505 පෘතුගීසි 1799 ලන්දේසි 1815 ඉංග්‍රීසි මේ ඔක්කොම කවුද? මේ ඔක්කොම මේ යුරෝපීය රටවල් බටහිර රටවල් අද අපේ මිනිස්සු දොහොත් මුදුන් දීගෙන වැඳගෙන අනේ සෙනග වීසා එක දීපන් ලක්ෂ මෙච්චරක් දෙන්න 30ක් දෙන්න 35ක් දෙන්න අද උන්ගේ වීසා එක ගන්න 10 පාරක් රිජෙක්ට් කර සල්ලි ගන්නවා 10 පාරක් රිජෙක්ට් කර සල්ලි ගන්නවා. එතකොට උන් මහත් පොරු නෙවෙයිද? චීන වීසා එක අප්‍රූව් වුණාම විතරයි සල්ලි ගන්නේ. අප්‍රූව් වුණාම විතරයි සල්ලි ගන්නේ. අද මේ මහත් හොරු වීසා එකනොත් අපෙන් කාරා කරනවා. ඊට පස්සේ උන්ගේ සුරලෝකයක් කියලා පෙන්නලා අපේ මිනිස්සු ඒ රටවලට අරගෙන උන්ගේ මේ ජරා ඒ කියන්නේ කක්කුසිය වදන්න ඉඳලා පහත්ම වැඩ ටික බ්ලූ කොලර් වයිට් කොලර් කියලා මේවා කළා බ්ලූ කොලර් තමයි කියන ජොබ් තමයි අපේ උන්ට දෙන්නේ. තේරෙනවද? එහෙම වහල්ලු නෙමෙයි අපේ සිංහල ජාතිය. සහ දෙමළ ජාතිය. අපේ ශ්‍රී ලාංකිකයෝ. තේරෙනවද? කාගේවත් වහල් වැඩ කරන්න වහල්ලු නෙමෙයි. අද අපේ යුරෝපීය රටවල ගිහිල්ලා අපේ මිනිස්සු කරන්නේ වහල් වැඩ. මේ අපේ මේ ලංකාවේ නොකරන වැඩ කරන්නේ. මුංගේ මේ යුරෝ වලටයි ඩොලර් වලටයි මොආයලා. මේක ඕනේ නැහැ. මේ රට විරෝධී කිය මේ අපේ මේ උන්ගේ බැලමේරා ගල සුට්ටු දෙකට වඩා අපි මේ රටේ මුදල් උපයන්න පුළුවන්. තේරුණාද? ඉතින් මේක බරපතල කාරණයක් මම මේ මතු කළේ. මම මේක මෙතන කතා කරන්න කැමති නැහැ.
ඒ මොකද මැද පෙරේත රටවල් වලට ගිහිල්ලා එහෙම ගෑනු අය එහෙම කරනවා. මේ අනිත් අය යුරෝප් රට ගිය අය වල හිටන් එතන කරනවා. ඇයි අපි පිට රටවල බැල මෙහෙවර කරන්නද අපි ඉපදුනේ? ඈ ඒ නිසා මගේ සුසුකමන මට ලෝක ඕනෑම රටකට යන්න පුළුවන්. මං ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා අපි එහෙන් ගන්න පුළුවන් දේ ගන්න හදුවා මිසක්. මෙහෙන් එහාට දෙන්න හැදුවේ නැහැ. මම ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ මං ටූරිසම් කම්පැනි එකක් රෙජිස්ටර් කළා. මොකටද? ඉන්දියන් ටූරිස්ට්ලා ලංකාවට ගේන්න. මොකද මම බැලුවා අපේ අය හැමදාම වන්දනාවේ කියා ගිහිල්ලා ඉන්දියාවට අපේ සල්ලි එහෙට යනවා. ඒ හින්දා මං මේ පාර මේ පැත්තට හැදුවා. මේ පැත්තට හැදුවා. ඒ නිසා අපි ඊරට ඉපදිච්ච අය විදියට මම හිතන්නේ අපි කල යුත්තේ ඒ වැඩේ කියලා තමයි මම හිතන්නේ. හරි. බොහොම ස්තුතියි මහාචාර්යතුමනි අපිට ඒක සාකච්ඡාවට එකතු වුණාට. ඒ වගේම ඔයාලට යලිත් දවසක මම පොරොන්දු වෙනවා සෝලාර් ඉලෙක්ට්‍රික් කාර් එහෙමත් නැත්නම් සෝලාර් ඉලෙක්ට්‍රික් වාහන ගැන දීර්ඝ විස්තරයක් කරනවා කියලා. මොකද අපේ සමාගම ඉදිරියේදී මේ සෝලාර් ඉලෙක්ට්‍රික් වෙහිකල් ඉම්පෝර්ට් කරන්න, ඒ කියන්නේ වෙහිකල් ආනයනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒකේ ලොකු ව්‍යාපෘතියක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔයාලට 50000ක මුදල් අතිකාරමක් බැඳලා ඔයාලට වාහනයක් ඕඩර් කරන්න පුළුවන්. ඊට පස්සේ මාස 2කට පස්සේ අපි ගෙන්නනවා. ගෙන්නුවාට පස්සේ ඔයාලට පුළුවන් ලක්ෂ 3ක් දීලා, ඒ කියන්නේ මුළු ඒ ගෙවන්න ඕනි මුළු ගානම ලක්ෂ 3මාරයි. ඊට පස්සේ ලක්ෂ 18මාර තමයි අපේ ත්‍රිවිල් කාර්ಡ್ එකේ මේ මුළු වටිනාකම වෙන්නේ. ඊට පස්සේ ඔයාලට ෆිනන්ස් එක දාලා ලක්ෂ 3මාරක් ගෙවලා ඉතුරු මුදල අපි ෆිනන්ස් එක දාලා දෙනවා. මොකද මේකේ ඔයාලට වාසියක් තියෙන්නේ සෝලාර් පැනල් වලින් දුවන්නේ කිලෝමීටරයකට රුපියල් 4ක් විතර තමයි වැය වෙන්නේ. ඔයාට ඉන්ධන වලට යන ගාස්තුව සම්පූර්ණයෙන්ම නොමිලේ. ඔයාලත් හිතලා බලන්න කිසිම දුමක් යන්නේ නැහැ. ඒක නිසා මේ දුමක් යන්නේ නැහැ, පරිසර දූෂණයක් නැහැ. ඔයාගේ මුදලුත් ඉතුරු වෙනවා. ඒක නිසා අපි යලිත් දවසක මහාචාර්යතුමත් සමග සාකච්ඡාවක් ගෙන එනවා ඔයාලට මේ සෝලාර් ඉලෙක්ට්‍රික් වාහන ගැන. එතකන් ඔයාලට සුබ දවසක්.